හදිස්සි ආවේ වැදගත් චූටි කතාවක් හැබැයි ලොකු දෙයක් කියලා දීලා යන්න. මේ බලන්න. මේ තියෙන පුතේ ත්‍රිකෝණයක්. අපි යාට නමක් දාමු ABC කියලා. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ AB ගේ හරි මැද AB ගේ හරි මැදට අපි කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා. මම එයාගේ හරි මැද නැත්තම් මධ්‍ය ලක්ෂය C කියලා D කියලා නම් කරනවා. මෙයාගේ මධ්‍ය ලක්ෂය හෙවත් හරි මැද මෙයා නම් මේ පාද කෑලි දිගට මේ කෑලි දිග සමාන වෙනවා. මෙයයි සමානයි. මම AC ගෙත් හරි මැද නැත්තම් මධ්‍ය ලක්ෂය මෙන්න ලකුණු කරනවා. ඒක අපි E කියලා දාමු. මෙයාගේ මධ්‍ය ලක්ෂය මෙයා නම් මේ කෑල්ලි දිගට මේ කෑල්ලි දිග සමාන නිසා මම මෙහෙම දානවා. බලන්න මම මොකද කරේ? ත්‍රිකෝණයක් ඇඳලා ඒකේ පාද දෙකක මධ්‍ය ලක්ෂ ලකුණු කළා. මධ්‍ය ලක්ෂ කියන්නේ මේ පාද දෙකේ හරි මැදවල් ලකුණු කළා. දැන් මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක මම යා කරනවා. ඔන්න යා කරා. දැන් මොකද කරේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කළා. ඒ යා කරපු රේඛාව තමයි මේ DE කියලා තියෙන්නේ. එතකොට මේ ත්‍රිකෝණයේ මෙයාගේ මධ්‍ය ලක්ෂය ගත්තා, මෙයාගේ මධ්‍ය ලක්ෂය ගත්තා. අපි මෙයාට මොකුත් කරේ නෑ. අපි එයාට කියනවා ඉතිරි පාදය කියලා. මෙයා මධ්‍ය ලක්ෂය දුන්නා එයාගේ, මෙයා එයාගේ මධ්‍ය ලක්ෂය දුන්නා. එතකොට මෙයා ඉතිරි වුණා. එයා තමයි ඉතිරි පාදය. පුතේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ මෙන්න මේ විදියට යා කරන රේඛාව මෙන්න මේ තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙයා මේ මධ්‍ය ලක්ෂ යා කරපු රේඛාව මේ පාදයෙන් හරි අඩක් වෙනවා. මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එයාගෙන් හරි අඩක් වෙනවා. මේ රේඛාව මේකට සමාන්තර වෙනවා. ඒ වගේම මේ රේඛාව මෙයාගෙන් භාගයක් වෙනවා. මම ඒක ලියලා පෙන්නනවා මෙහෙම. මොකද්ද පළවෙනි කතාව? මෙයාට සමාන්තරයි. DE සමාන්තර වෙනවා BCට. ඒ වගේම අංක 2 DE සමාන වෙනවා BC ගෙන් භාගයකට. එකපාරක් කියමු. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වන පාදයට නැත්තම් මේ ඉතිරි වෙලා තියෙන පාදයට සමාන්තර වන අතර එයින් හරි අඩක්ද වේ. මේක තමයි 11 දරුවන්ට හම්බ වෙන ලස්සන ප්‍රමේය, මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයය.
අවසාන වතාවට ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වන පාදයට නැත්නම් ඉතිරි පාදයට සමාන්තර වන අතර එයින් හරි අඩක්ද වේ. කෙටි කතාවක් ලස්සනයි ලොකු වැඩක්.